Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න තවත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අක්කගේ යෝජනාවකට ෆැමිලිස් වල කට්ටියට එකතු වෙන්න, ඒ වගේම පොඩි චේන්ජ් එකක් ගන්න පැදුරු පාටියක් ඕගනයිස් කරා. මේ ඉන්නේ අපේ ඕගනයිසර්. ඉතින් කොපිරයිට් වදින නිසා මම පොඩි පොඩි කැලි තමයි දාලා තියෙන්නේ. බලන්න ගෙදර දවස කොහොමද ගියේ කියලා. පේනව නේද අපේ අම්මත් කට්ටිය හිනස්සන්න කරන වැඩ. ඊට පස්සේ අක්කලා ඕගනයිස් කරලා තිබ්බා ෆැමිලිස් හතේ නම් ටික චිට්ස් වල ලියලා පොඩ තුන්ඩු අදින එක. ඉතින් එහෙම කරලා පොඩි ගිෆ්ට්ස් තුනක් දුන්නා. ඉතින් බලන්න කේකුනේ කොහොමද කියලා. ෆැමිලිස් හතේ 12ක් දාලා තියෙනවා. අපි තුන්වෙනි අවස්ථාව ගන්න විදුෂාන් මිත්‍රතුමනට ආරාධනා කරන තුන්වෙනි අවස්ථාව. ඔක හරි. තුන්වෙනි ස්ථානය ඔන්න මේ අවස්ථාවේදී විදුෂා වික්‍රමසිංහ ඒක තුන්වෙනි ස්ථානය වාසනාව අලගුවෙන් හිමි කරගන්නේ පෙරේරායන් පළවෙනි වාසනාවක් මේ අවස්ථාවේ ලොකු අම්මට යෝජනා කරනවා. ලොකු අම්මෙන් කොලයක් ගන්න. ජපානයේ ටිකට් එක දෙවන ස්ථානය හිමි කරගන්න ලබන්නේ ඉතාම මේ පවුල ගැන කියනවා නම් ඉතාම වාසනාවන්ත පවුල. ඔබට අවස්ථාවක් දෙනවා මේ පවුල ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න. ඔව් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සුදත් අම්මා පුතාගේ කමරන් ඒක පවුලකට විතරයි මේ අවස්ථාවේදී තාත්තට
ගත්තා. පළවෙනි ස්ථානය හිමිකර ගන්නවා වන්නේ. පළවන මේ ස්ථානය ගැන කියනවා නම් ඊටාම මේ පවුල ගැන කියනවා නම් මේ පවුල ඊටාම වාසනාවන්ත ෆැමිලි එකක්. හරි? මම දන්නේ කොහොම මේ පවුල මේ අපේ තාත්තා තෝරගත්තද කියලා. ඇත්තටම යම් කිසි ඔහුටම ළඟම පවුලක් තමයි මේ අවස්ථාවේදී තෝරගෙන තියෙන්නේ මේ අවස්ථාවේදී. මට තාමත් සැකසයිදයි මේ අපි ඉඳලා අපිට දාන්න ඔහු තෝරගෙන තිබෙනවා. තුත්ති පිටියේ සිට ෆැමිලි වසන්තයන් ෆැමිලි. ගැමි දේවල් ටිකක් ඇත්තේ. දෙවනි ස්ථානේ ගුරුලේ දීනගේ ගීතයේ සඳහන් ඒ අසින් අපි පොඩි මෑන්ටත් මයික් එකක් හම්බෙලා එයත් සින්දු කියන හැටි පේනවා නේද? ඉතින් ඊට පස්සේ තේ වෙලාව ඉතින් ෆැමිලිස් වල කට්ටිය එක එක කෑම වර්ග බෙදාගෙන අරගෙන ආවා. ඉතින් මේ වෙලාවේ අපි සෑන්ඩ්විච්, හැලප, පැන්කේක් තමයි කෑවේ. එතකොට බෙලිමල් තමයි බිව්වේ. ඉතින් මේ විදිහේ පාටි එකක් ගන්න එකත් හොඳයි. එතකොට අපිට ඒ විදිහේ කෑම කන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි කන්න ගියාට පස්සේ මට මේ ටිකේ වීඩියෝ ටික හරියට ගන්න බැරි වුණා කෑම සිහිය නිසා.
ඉතින් අපේ පොඩි මෑන්ට මාන් චූටි සරමක් මැහුවා. බලන්න ඒක ලස්සනයිද කියලා. අඩුම තරමේ ඒක ගලවන්න කියලාවත් කිව්වේ නෑ. හැමෝම ඇඳන් ඉන්න නිසා එයාත් හරි ආසාවෙන් තමයි ඇඳගෙන හිටියේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පැදුරු පාටි ඉවරුනේ. ඊට පස්සේ අපි රෑ කෑම ගත්තා. ඉතින් බලන්නකෝ එක එක කට්ටිය අරන් ඇවිත් තියෙන කෑම වර්ග ගොඩ. ඉතින් ඇත්තටම හරිම ෂෝක් හැමෝටම වෙනසක්. ඉතින් කීක කෑම වර්ගත් කෑවා. ගොඩක් එන්ජොයි කරා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් බයි බයි.